Good morning guys. ඉතින් ඔයාලා මේකලා ඉන්නේ Days with Osha YouTube channel එකත් එක්ක එන පළවෙනි blog video එකත් එක්ක blog එකත් එක්ක තමයි ඔයාලා මේකලා ඉන්නේ. ඉතින් මම මේක වෙනම ඩබ් කරන්න කියන්නේ voice එක වෙනම මේකට දෙන්නේ guys. මොකද මේ මම රෙකෝඩ් කරද්දී මේ mic එක off කරගෙන තමයි කතා කරලා තියෙන්නේ. දැන් ඒව වැඩක් නැහැ. ඉතින් මේක තමයි මේ YouTube channel එකේ පළවෙනි blog එක ඉතින් upload කරන. ඉතින් මුලින්ම කියන්න ඕන channel subscribe කරලා තියාගන්න. ඉස්සරහට මේ ගොඩක් සුපිරි blogs මේ channel එකේ වැටේ. ඉතින් ඒ විතරක් නෙමෙයි මම මේ වීඩියෝ එක record කරලා 2025 මම මේ වීඩියෝ එක upload ගොඩක් දුර 2026 upload කරා. ඉතින් එහෙම වුණොත් ඔයාලා හැමෝටම happy new year නැත්නම් සුබ අලුත් අවුරුද්දක් වේවා. මම කිව්වා ඉතින් ඒකත් ඉතින් නම් බලමු දවසක මොකද වෙන්නේ කියලා. ඉතින් අද දවසේ කෙනෙක් කිව්වොත් ටිකක් බිසි දවසක් කියන්න පුළුවන්. ඉතින් ගොඩක් වැඩ වගේ කර යන්න තියෙනවා. මට ඉස්කෝලේටත් යන්න වෙලා තියෙනවා පොඩි වැඩකට. ඉතින් අපි නම් බලමු අද දවසේ මොන වගේද වෙන්නේ කියලා. ගොඩන් ලෑස්තිලා ඉන්න ඉතින් පොඩි වැඩකට. ඉතින් මං ගිහලා පෙන්නන්නම් ඉස්කෝලේට මම මොකටද යන්නේ. මං යනකම් මං පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් දාන්න. එහෙනම් ඉතින් අපි ඉස්කෝලෙන් ගිහලා හම්බෙමු. දැන්වාල බලනති මක පාටම මේ කොහෙන්ද මතුනේ කියලා. ඉතින් මම මීට කලින් තව වැඩකට කියා. ඉතින් මට එක වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මං හිතුවා මෙතන වීඩියෝ එකක් ගන්නවා කියලා. ඉතින් මම මීට කලින් ගියා මගේ PC එක අප්ඩේට් කරගන්න පොඩි වැඩ ටිකකට ගියා මේ PC shop එකට. ඊට පස්සේ මේ දැන් මම එවලා තියෙන්නේ අලුතින් ස්කූල් කරන ප්‍රී ස්කූල් එකක් ඕපන් කරලා. ඉතින් එතන පොඩි වැඩ වගේකට ආවා. ඉතින් මේ ස්කෝල් ලෝගෝ එක හැදුවේ ඉතින් මම ඉතින් මං අන්තිම වීඩියෝ එකක් දාලා තියන්නම්. ඉතින් ආට ලෝගෝ බලන්න වලව දැක්කද මොකද දන්නේ කියලා. ඉතින් නම් බලමු ඉතින් අද ඉතුරු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් දැන් subscribe කරලා නැත්නම් subscribe කරගන්න. ඉතින් guys ඉතින් මං එදා හවසේ රෑ වුණා. ඉතින් ඊට පස්සේ මං හිතුවා blog එක ඉතින් නවත්තලා ඉන්න දවසේ blog එක end කරනවා කියලා. ඉතින් ඔයාලා මොකද දන්නත් blog එක ගැන. ඉතින් මේ එච්චර ලොකු වීඩියෝ එකක් නැතුව ඉතින් විනාඩි 2ක විතර වීඩියෝ එකක් ඒ මං දැන් වීඩියෝ එක edit කරනවා වෙනවා ඇති. ඉතින් ඔයාලා මොකද දන්නේ කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන ඉතින් ඉස්සරහට blog දිගටම කරන්න ඕනේ. යටින් කමෙන්ට් එකක් දාන්න යන්න කරමු කියලා. ඉතින් මෙතන මම blogs දාන්න බලන්න. ඉතින් මේ blog විතරක් නෙමෙයි තව ඒ පොඩි reactions අන්නේ වගේ වීඩියෝස් ඉස්සරහට වෙයි. challenges ඒ වගේ ගොඩක් වීඩියෝස් මේ channel එකේ ගොඩක් ඉස්සරහට වැටේ. ඉතින් නිසා channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි ගොඩක් අඩිපාඩු තියෙන පුළුවන්. මොකද මම මේ පළවෙනි සැරේට වීඩියෝ රෙකෝඩ් කරනවා නේ. ඒ නිසා පොඩි අඩිපාඩු තියෙන පුළුවන්. ඒ වගේ ඉතින් ඔයාලා දකින්න යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් එහෙනම් ඉතින් මේ වගේ තවත් පොඩි වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා මොටිව් වෙනන්. bye. ඊන වීඩියෝ සෙට් එක bye. ආ විතර නෙමෙයි guys. ඉතින් මේ දින මගේ setup එක ඉතින් ඔයාලට මොකද ඉතින් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ දින මම කම්පියුටර් ලස්සනයිනේ. යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක ලස්සනයි නේ. රතු පාට heart එකක් ගෙටින් දාගෙන යන්න. පිට් Then